ආයිබෝවන් යාළුවෝ හැමෝටම සුබ උදෑසනක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඔන්න අද මම ඔයාලට පෙන්වන්න හදන්නේ මගේ නෙට් හවුස් එකේ ඔයාලට ගන්න තියෙන පිලෝ වර්ග කීපයක්. මෙන්න මෙයා රොයල් ක්වීන් කියන වර්ගය. මෙයාගේ පැල ඔයාලට මට දෙන්න පුළුවන්. පැල 50කට අධික ප්‍රමාණයක් දෙන්න පුළුවන්. මේ විදිහට විවිධ සයිස් වලින් පැල තියෙනවා. මේ ඒකේ පැල තමයි තියෙන්නේ. අර ඔයාලට අර ඈතින් පේන්න තියෙන එකේ ලොකු පැල වර්ගය. මෙන්න මෙයා තමයි රොයල් ක්වීන් කියන කෙනා. මේ දවස්වල අවුව ටිකක් අඩු නිසා එයාගේ කළු පාට ගතිය අඩුයි. නැත්තම් මෙයා කළු පාටට හැදෙන බ්ලැක් කාඩිනල් වර්ගයේ එක්කෙනෙක්. ඊට පස්සේ ඔයාලට දෙන්න පුළුවන් මෙන්න මේ වයිට් ප්‍රින්සස් කියන වර්ගය. ඔයාලා හැමෝම දන්නවා වයිට් ප්‍රින්සස් කියන වර්ගය. ඔයාලට මගෙන් මිලදී ගන්න පුළුවන්. ඊට පස්සේ මිනි කාඩිනල් එක තියෙනවා. මේ පැල තැන් තැන් වල තියෙන නිසා ඔයාලට මිනි කාඩිනල් එකේ ලොකු පඳුර මම පෙන්නන්නම්. මේ තියෙන්නේ මිනි කාඩිනල් එකේ පඳුර හැදෙන විදිය. ඒත් එක්කම ඔයාලට ගන්න පුළුවන් මෙන්න මෙයා පින්ක් ප්‍රින්සස් ගැලැක්සි කියන වර්ගය. එයාගේ පැල මෙන්න මේ විදිහට තියෙනවා. මේ විදිහේ පැල එයාගේ තියෙනවා. ඒත් එක්කම ගන්න පුළුවන් මෙන්න මේ යෙලෝ මූන් කියන හරිම ලස්සන වර්ගය. යෙලෝ මූන් කියන වර්ගේ හරිම ලස්සනට හැදෙන වර්ගයක් මේ තියෙන්නේ. අගේ ලොකු ගහක්. එතකොට එයාගේ පැල තියෙනවා ඔයාලට ගන්න පුළුවන් මෙන්න මේ විදිහට එයාගේ පැල තියෙනවා. මේ තියෙන්නේ රොයල් ක්වීන් කියන වර්ගයේ ලොකු ගස්. මෙයාලා කළු පාට වෙනවා. වැස්ස අඩු වුණාම මේ දවස්වල වැස්ස නිසා තමයි වැඩි ටිකක් පාට අඩු වෙලා තියෙන්නේ. එතකොට මෙන්න මේ කැල්කින් කියන වර්ගයත් ඔයාලට මගෙන් මිලදී ගන්න පුළුවන්. කැල්කින් පැල මේ විදිහට තියෙනවා. මේවා ලොකු ගාණක් වෙන්නේ නැහැ. ඇත්තටම සාධාරණ දැරිය හැකි මිලකට තමයි දෙන්නේ. ඒත් එක්කම මෙන්න මේ බ්ලැක් කාඩිනල් කියන වර්ගයේ ඔයාලට දෙන්න පුළුවන්. බ්ලැක් කාඩිනල් කියන වර්ගය අවුව වැටෙනවත් එක්කම තමයි එයාලත් හරි ලස්සන වෙන්නේ. මෙන්න මේ විදිහට තියෙනවා බ්ලැක් කාඩිනල් පැල. එයාලට මිලදී ගන්න පුළුවන්. මේ තියෙන්නේ බ්ලැක් කාඩිනල්. හරි. එතකොට ඔය විදිහට ආයෙ ඔයාලට ගන්න පුළුවන් මෙන්න මෙයා ඔරෙන්ජ් පින්ක් ප්‍රින්සස් පිලඩ්‍රින්ඩන් ඔරේන්ජ් ප්‍රින්සස් කියන වර්ගයේ තමයි මේ. එයාගේ පැල ගන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට මගේ නෙට් හවුස් එකේ තියෙන මෙන්න මේ විදිහට තමයි පැල තියෙන්නේ. ඉතින් ඔයාලට මේ පැල මිලදී ගන්න පුළුවන්. මට මෙසේජ් එකක් දැම්මොත් එහෙම 077 46 83 562 මගේ WhatsApp නම්බර එක. ඒකට මෙසේජ් එකක් දාන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් මට WhatsApp messenger හරහා මට මෙසේජ් එකක් දාන්නත් පුළුවන්. ඉතින් මේ ලස්සනට හැදෙන වර්ග තමයි මේ තියෙන්නේ. එහෙනම් ඕනි අය මට මෙසේජ් එකක් දාන්න.